fattakullah ඔබ තක්වා කළා නම් වයුඅල්ලිමුකුමුල්ලාහ් අල්ලාහ් අපට උගන්වනවයි කියලා කියනවා. රමදාන් මාසයේදී ලැබපු ඒ පුහුණුව ඉදිරි මාස නැවතත් ඉන්ෂාඅල්ලාහ් අල්ලාහ් තාලා අපට උදා කරලා දෙන්න ඕන. ඒ රමදාන් මාසයේ ලැබෙන තුරු අප ඒකෙන්ම අපි පෝෂණය වෙලා හරියට ට්‍රේනින් එක හරියටම කළා නම් අල්ලාහ් තාලාගේ ආදරයට පාත්‍ර වෙනා විතරක් නෙවෙයි අපවත් අල්ලාහ් තාලා සටහන් කරගයි ඔහුගේ සැබෑ දේව බිය භක්තිය ඇති තක්වාදාරියෙක් ලෙස. අස්සලාමු අලයිකුම් යා ෂහර් රමදාන්. රමදාන් මාසයේනි අල්ලාහ් අපට දුන් දායාදයක් වශයෙන් අල්ලාහගේ ශාන්තිය හා සමාදානය රමදාන් මාස උදෙසා ඇති වේවා. අස්සලාමු අලයිකුම් යා ෂහර් රහ්මා. අස්සලාමු අලයිකුම් යා ෂහරුල් මග්ෆිරා. अस्सलामु अलैकुम या शहर इतकुम मिनन नार. गौसे आज़म दस्तगीर, गौसे आज़म दस्तगीर, गौसे आज़म दस्तगीर, गौसे आज़म दस्तगीर. සියලු ප්‍රශංසා සර්වලෝක පරමාධිපති ආනන් වන අල්ලාහ් ජල්ල ෂානුව තාලා වෙතම හිමි වේවා. සලවත් නම් කරුණාවත් සලාම් නම් ශාන්තියත් අප ප්‍රාණිත ශ්‍රේෂ්ඨ උත්තම නබිනායක මුහම්මද් මුස්තෆා රසූලි කරීම් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙතත් එතුමාණන්ගේ පරිශුද්ධ පවුලේ අය වශයෙන් සලකන සියලුම අහුරුල් බයිතුන් වෙතත් එතුමාණන්ව තමන්ට හැකි උපරිම මට්ටමින් පිළිපැද අල්ලාහ් අබියස රදියල්ලාහු අන්හුම් වරදු අන් ලෙස පිදුම් ලැබූ සියලුම සහාබා අනුගාමික උත්තමයින් වෙතත් ඉමාම්වරු සාලිහින් වරු වෙතත් අල්ලාහ් තාලාගේ සියලු යහගත්තන් වෙතත් අප සියලු දින වෙතත් සදාකල් හිමි වේවා. පුණ්‍යවත් භාග්‍ය පිරි ජුම්මා සලාතේ නැමදීම උදෙසා අල්ලාහ් තාලාගේ මස්ජිදේ එක්රොක් වී රහමත් නම් භාග්‍ය හිමි කර ගැනීමට පැමිණ සිටින අල්ලාහ් තාලාගේ යහගැත්තනි හිතවත් සහෝදරවරුනි. අල්ලාහ් තාලා විසින් අනකල සියලු අනහා යහ දේවල් ඉටු කිරීමටත් ඔහු පිළිකුල් කොට බැහැර කළ සියලු දේවලින් මිදී ඉවත් වීමටත් ප්‍රථමයෙන්ම මටත් ඉන් අනතුරු ඔබ සියලු දිනාටමත් යහ උපදෙස් ලබා දෙන්නෙමි වසියත් පවසමි. අල්ලාහ් ජල්ල ෂානහු වතාලා පරිශුද්ධල් කුරානයේ එක ස්ථානයක සූරතුල් බකරා වල ෆද්කුර්නි අذ්කුරුකුම් වස්කුරුලි වලා තක්ෆුරුන් ඔබලා මාව සිහි කරමින්ම සිටින මාත් ඔබලාව සිහි කර දයාව දක්වමින් සිටින්නෙමි. ඔබලා මට කෘතගුණ දක්වන්න ඔබලා මට කෘතගුණ දක්වීමට අමතක කරන්න එපා කියලා අල්ලාහ් ජල්ල ෂානහු වතාලා පරිශුද්ධ අල් කුර්ආනයෙන් අපට ඒත්තු ගන්වනවා. මා දයාබර සහෝදරවරුනි අල්ලාහ් තාලා අපට කළ මහඟු දායාද වලින් එකක් තමයි අප ප්‍රාණිත ශ්‍රේෂ්ඨ උත්තම නබිනායක මුහම්මද් මුස්තෆා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව අපේ රසූල් වරයාණන් වශයෙන් ලබා දී තිබීම. ඒකෙදිත් අල්ලාහ් තාලා එතුමාණන්ටම කියලා ශ්‍රේෂ්ඨ ලෙස පරිශුද්ධ අල් කුර්ආනයේ පහල කළ මාසය වශයෙන් ප්‍රථම වරට පහල කළ මාසය වශයෙන් මේ රමදාන් මාසය හඳුන්වන බව අප හොඳටම දන්නවා. ඒකෙදිත් විශේෂයෙන්ම ලෛලතුල් කද්ර් නම් බලගතු රාත්‍රියක් තමයි ඒක පහල කළේ කියන එකත් සඳහන් වෙලා තියෙනවා. ඒ රාත්‍රිය මාස දහසකට තරම් ඉතාමත්ම උත්තරීතරයි කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒකෙදි ජිබ්‍රීල් අලයිහි සලාතු වස්සලාම් තුමාණන් පැමිණ ආශිර්වාද කරන බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් එවන් රාත්‍රියක් ලබා ගැනීම කියන්නේ එක රාත්‍රියක් අපි හරියටම ලබාගෙන ඒ රාත්‍රිය තුලදී අපි ඉබාදත් කරලා තිබුණා නම් නැත්තම් කළා නම් තම ජීවිත කාලයටම ඒක ඕනෑ තරම් ඇති වෙනවා. හේතුව ඒ එක රාත්‍රිය මාස දහසකට වඩා උතුම් කියන්නේ අවුරුදු 83යි මාස 4යි. අවුරුදු 83යි මාස 4ක් ඉබාදත් කළාට සමානයි. අපට අවුරුදු 83ක් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක ඉතාමත්ම මහ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අමාරුයි. ඒ වුණත් ඉබාදත් කළා වගේ පිළිගන්න මට්ටමකට අපිට ජීවත් වෙන්න බෑ කාටවත්. ඒ හින්දා අල්ලාහ් තාලා ඒ භාග්‍ය පිරිනමලා තියෙනවා. ඒකෙදි අල්ලාහ් තාලා අපට සඳහන් කළා යා අයියුහල්ලදීන ආමනු කුතිබ අලයිකුමුස් සියාමු කමා කුතිබ අලල්ලදීන මින ක්බලිකුම් ලඅල්ලකුම් තත්තකූන්.
යා අයුහල්ලදීන ආමනු අල්ලාහ් හැමෝටම කිව්වේ නෑ. මහපාර යන අයට කිව්වේ නෑ. යා අයුහන් නාස් කිව්වේ නෑ. යා අයුහල් මුස්ලිමු කිව්වේ නෑ. යා අයුහල්ලදීන ආමනු සබෑ දේව විශ්වාසය ඇති විශ්වාසවන්තයිනි. අල්ලාහ් එහෙමයි කියන්නේ. සලවත් කියනකොට බලන්නකෝ යා අයුහල්ලදීන ආමනු සල්ලු අලයිහි වසල්ලිමු තස්ලීමා. හැමෝටම කියන්නේ අල්ලාහ් ආදරයේ ඇති කට්ටියට තමයි අඬ ගහලා කියන්නේ යා අයුහල්ලදීන ආමනු කුතිබ අලයිකුමුස් සියාම්. ඔබලාට අපි සෞමය අනිවාර්ය කරලා තිනවා. ඇයි? ඔබට පෙර සිටි අයට සෞමය අනිවාර්ය කළා වගේ. ඇයි? ලஅල්ලකුම් තත්තකුන්. සබෑ දේව බිය භක්තිය ඇති අය වීමටයි කියලා සඳහන් වෙනවා. ඒ නිසා අප මේ ලබා තියෙන මේ මාසයේදී අපි ඒකෙන් බොහෝ දේවල් අපි දැනගත්තා. ඒ දැනගත් දේවල් වලින් අප ඒහා සම්බන්ධව අප ක්‍රියා කළ යුතුයි. ඒකෙදිත් විශේෂයෙන්ම අප දන්නවා තක්වා නොමැති කෙනෙකුට කිසි දෙයක් හිමි වෙන්නේ නැහැ අල්ලාහ් ළඟ. බලන්න පරිශුද්ධ අල් කුර්ආනයේ පටන් ගන්නකොටම බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් අලිෆ් ලාම් මීම් ذාලිකල් කිතාබු ලා රයිබ ෆීහි හුදල් ලිල් මුත්තකීන්. කාටද යහමඟ පෙන්වන්නේ? මුත්තකීනම් සබෑ දේව විශ්වාසයේ ඇති අයට කියලා සඳහන් කරනවා. ඒ හින්දා කලිමාව පවසලා ඉස්ලාම් නම් රාමුව තුලට පිවිසුණන් පස්සේ අප ළඟ තක්වා කියන එක අපි තුලට ඈඳුණා. නැත්නම් අප තුලට එක්කුණා. ඒ එක්කුණ නිසා අල්ලාහ් තාලා අපව එසේ නොවේවා සාමාන්‍යයෙන් පාපීතර පුද්ගලයෙක් වුණත් පව් වලින් මුදවලා ඉන් අනතුරුව ඔහුව ස්වර්ගයට පිවිසෙන්න කටයුතු කරන්නේ කලිමාව පැවසූ නිසා. අනික ඒ වගේම තමයි සුළු මහා පව් වලින් වැළකීම. ඒ වැළකීමත් තක්වා. සුළු පව් කරන්නේ මහා පව් කරන්නේ වැළකීලා ඉන්න එක ඒකත් තක්වා. ඒ හින්දා අල්ලාහ් තාලා කුර්ආනයේ සඳහන් කිරීමේදී කියලා තියෙනවා ඉන්න අක්‍රමකුම් ඉන්දල්ලාහි අත්කාකුම්. අල්ලාහ් අබියස ඊ타මත්ම ගෞරවාන්විතයින් වන්නේ තක්වා නම් සබෑ දේව බිය භක්තිය ඇති අයයි කියලා අල්ලාහ් තාලා සඳහන් කරනවා. එතකොට මේ තක්වා කියන එක අප හිතන්න නරකන එක තමන්ට පහසු දෙයක් කියලා. ඒ තරම් පහසු දෙයක් එහෙම නෙවෙයි. ඒ වගේම බලන්න නිතර දෙවිලි මම කතා කරන එකක් තමයි අලි ඉබ්නු අබී තාලිබ් රලියල්ලාහු තාලා තුමාණන් ගැන. ඇයි එතුමාණන් ජීවත් වෙච්ච වකවානුවේ මේ ඉස්කෝලේ පාසල් ස්කූල්ස් මේ ලෝකේ ස්කූල් කියලා එකක් තිබුණේ නැහැ. පාසල් තිබුණේ නැහැ. ඒත් එතුමාණන් අල්ලාහ් තාලා පුදුමාකාර විදිහේ දැනුමක් එතුමාණන්ට අල්ලාහ් පිරිනමලා තිබුණා. ඇයි තක්වා වලින් එතුමා ඊ타මත්ම ඉහළ මට්ටමේ ඉන්න කෙනෙක්. ඒ නිසා බලන්න අල්ලාහ් කියනවා වත්තකුල්ලා ඔබ තක්වා කළා නම් වයු අල්ලිමකුමුල්ලා අල්ලාහ් අපට උගන්වනවයි කියලා කියනවා. අලි රලියල්ලාහු තஆලා තුමාණන් ළඟ ගිහිල්ලා අහපු ප්‍රශ්න වලින් මොන ප්‍රශ්නයක් ඇහුවත් ඒකට කිසිම දවසකට පිළිතුරු නොදී ඉඳලා නැහැ. දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ තිබුණේ නැහනේ. ඉස්කෝලේකට යන්න එපා සයන්ස් ඉගෙන ගන්න නැත්නම් මැත්ස් ඉගෙන ගන්න. මම බුද්ධ දෙයක් මේ කියන්නේ එයා සයන්ස් වලින් කොහොමද උත්තර දුන්නේ කියන එක කියන්න ඕන නිසා තමයි මම මේ කතා කරන්නේ. ගිහිල්ලා කෙනෙක් එයාලා අහනවා. අහනකොට එයා දැන් ග්‍රේඩ් 10 11 වල තියෙනවා ආකිමිඩිස් තියරි ආකිමිඩිස් මූල ධර්මය. ඒක පැහැදිලි කරනවා. අපට ප්‍රශ්නයක් මා ගුරුවරයෙක් නිසා කියන්නේ සාමාන්‍ය ළමයින්ට උගන්වනකොට පවා ඒක ඇබ්සෝබ් කරගන්න, අවශෝෂණය කරගන්න, උරා ගන්න, අවබෝධ කරගන්න ඊ타මත්ම අසීරු තත්ත්වයේ තියෙන දෙයක් ඉස්කෝලේට ජීවිතේටම ගිහිල්ලා නැති කොහොමද ලැබුණේ? අල්ලාහ් ජල්ල ශානහු වතාලා ඥානය පිරිනැමුවා. ඥානය පිරිනැමුවා. ඒ හින්දා තක්වා ධාරින් කියන එක සාමාන්‍ය පුද්ගලයන් කියලා කිසි කෙනෙකුට හිතන්න බෑ.
ඒ වගේම බලන්න හැම තැනකම තක්වා කියන එක ඈඳිලා තියෙනවා. අලා ඉන්න අවලියා අල්ලාහ් ලා ඛෞෆුන් අලයිහිම් වලා හුම් යහසනුන් අල්ලදීන ආමනු වකානු යත්තකුන් තක්වාත්තන් ඒ අයට ඊමාන් වගේම තක්වා තියනවලු. ලහුමුල් බුෂ්රා ෆිල් හයාති දුනියා මෙලොව සහ පරලොවට ඒ අයට සුභාරංචි කියන එක අල්ලාහ් ලබා දීලා තියෙන්නේ ඒ අය ළඟ තක්වා කියන එක දීලා තිබුණ නිසා. තක්වා මගින් තමයි ඒ අයට ඒ ඥානය ලැබුණේ. ඒ තත්ත්වය ලැබුණේ. අල්ලාහගේ ස්නේහවන්තයන් බවට පත්ුනේ තක්වා නිසා. ඉතින් මේ රමදානින් අපි මොනවද ගන්න ඕනනේ? අපිත් ගන්න ඕනනේ තක්වා. ඒ වගේම තමයි තක්වා පිළිබඳව පිටින් ඇතුල් කරන දෙයක් නෙවෙයි. ඔහුගේ ජීවිතය හැඩගස්සගෙන ඔහු තුලින් එළියට එන දෙයක්. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් ළඟ ගිහිල්ලා අහනවා. අල්ලාහගේ රසූලුනි යා රසූලල්ලාහ් තක්වා කියන්නේ මොකද්ද කොහෙන්ද එන්නේ කියලා. අත්තක්වා හාහුනා ඇතුලින් හදවතින් එළියට එන දෙයක් බව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් සඳහන් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි කරන්න ඕන දේ අල්ලාහ් වෙනුවෙන් පිවිතුරුවම කළ යුතුයි කියන එකයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අප දන්නවා මීට කලින් අහලක් තියෙනවා අර නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට කලින් හිටපු කාලේ බනු ඉස්රායල් කාලේ 3 දෙනෙක් ගමනක් යනවා ඊ타මත්ම විදුලි කොටාගෙන ධාරානිපාත වර්ෂාවක් ඇති වෙනවා. ඒ කටිට කොහේ හරි පැත්තකට යොමු වෙන්න විදිහක් නැහැ. දැක්ක ගුහාවක් ඇතුළට ගියා විතරයි මහ විශාල ගලකින් ඒ දොරටුව නැත්තම් ඇතුල් වුණ තැන වැහිලා ගියා. ඝන අඳුර එළියට එන්න විදිහක් නැහැ. වහිනවා වතුර කල්පනා කරනවා එළියට යන්නේ කොහොමද? ඒ මහ විශාල පර්වතීය ගල තල්ලු කරන තරම් ওই 3 දෙනාට ශක්තියක් නැහැ. දැන් ඒ කට්ටිය 3 දෙනා කතා කරගන්නවා. කතා කරගෙන කියනවා අපි අපේ ජීවිතේ අල්ලාහ් වෙනුවෙන් කැප කරපු දේවල් තියෙනවනේ ඒව මතක් කරලා අපි අල්ලාහගෙන් ඉල්ලමු. අල්ලාහට ඔක අයින් කරන එක ලොකු දෙයක් නෙවෙයිනේ කියලා සඳහන් කළා. 3 දෙනා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා එක්කෙනෙක් කියනවා යා අල්ලාහ් මාගේ බාප්පාගේ දුව සමග ආදරයක් තිබුණා. එයාව කොහොම හරි මම මගේ ග්‍රහණයට හසු කරගෙන මගේ ආශාව සංසිඳවා ගන්න ඕනේ කියලා හිතනවා. එතකොට එයත් එනවා කවුරුත් නැහැ. මං කෙටියෙන් කියන්නේ ආශාවට කිට්ටු වෙන්න යනකොටම හිතුවා බෑ අල්ලාහ් බලන් ඉන්නවා ඒ හින්දා මං ඈත් වෙනවා කියලා ඒ අදාළ කෙනා ඈත් වුණා. යා අල්ලාහ් ඇත්තෙන්ම මං ඒක කළේ ඔබට බියෙන්. ඔබට බිය වෙලා තමයි මේ දේ කළේ. ඒ හින්දා යා අල්ලාහ් මේ ගල චුට්ටක් අයින් කරන්න කිව්වා. සුබ්හානල්ලාහ්. ඇත්තෙන්ම ඒ පුද්ගලයා තමන්ගේ අල්ලාහට තියෙන දේව බිය භක්තියෙන් තමයි ඒක කරලා තියෙන නිසා අල්ලාහ් තාලා ගල චුට්ටක් අයින් කරා. යන්තම් එලියක් එනවා. ඒ කෙනෙකුටවත් පිට වෙන්න විදිහක් නැහැ. දෙවෙනි එක්කෙනා කියනවා යා අල්ලාහ් මාගේ දෙමව්පියන්ට අප උපස්ථාන කිරීමෙන් අනතුරුව තමයි ඊට පස්සේ තමයි දරුවන්ට පවා කණ්ඩ බොණ්ඩ දෙන්නේ. දවසක් මම වැඩට ගිහිල්ලා එනකොට අම්මයි තාත්තයි නිදි. එළුවගෙන් කිරි දොවලා අම්මා තාත්තට දීලා තමයි දරුවන්ට දෙන්නේ. ඒ දරුවා හඬා වැළපෙනවා. අනේ මට බඩගිනි කියලා. ඒ තියා අල්ලාහ් ඉස්සරම අම්මා තාත්තා දෙමව්පියන්ට මං සලකලා ඒ අයට ආහාර පාන ආදී වලින් දීලා ඉවර කළා තමයි දරුවන්ට දෙන්න ඕනේ කියලා ඔබ කියලා තියෙදී ඔබ වෙනුවෙන්ම ඒ කරේ ඔබේ වචන තියෙන නිසා ඉහිඳ යා අල්ලාහ් මම ඔබ වෙනුවෙන්ම කරලා තියෙන්නේ ඉහිඳ එක චුට්ටක් අයින් කරන්න කිව්වා. තවත් චුට්ටකුත් අයින් වුණ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. තවත් එක්කෙනෙක් හිටියා. එක්කෙනෙක් ළඟ ඒ අදාළ ඊළඟ තුන්වෙනි තැනත්තා සේවය කරමින් වැඩ කරමින් හිටියා.
ඒ වැඩ කරගෙන ඉන්නකොට දවස් 10 වැඩ දමලා ගියා යන්න. ටික කල් ගියාන් පස්සේ කිව්වා මං දැන් අන්ත දුගී පත් තත්ත්වෙට මං පත් වෙලා ඉන්නේ. මට කර කියා ගන්න කිසි දෙයක් නැහැ. ඒ හින්දා මට එදා පඩියෙන් ඉතුරුන ඒකම දෙන්න කියලා කිව්වා. එයා කිව්වා මේ තියෙන්නේ මේ එළු රංචුව ඔයාගේ නෑ නෑ මම මේ විහිළු කරන්න එපා කිව්වා. මේ විහිළුවට ලක් වෙන අවස්ථාවක් නෙවෙයි කිව්වා. නෑ නෑ ඒ මුදල අරගෙන මම එළුවෙක් ගත්තා. ඒ එළුවකින් එළු රංචුවක් ඇති වුණා. ඒ එළු රංචුව බලාගන්න වැඩකාරය තමයි මොකම ඔයාට තමයි ඉති කියලා කිව්වා. යා අල්ලා ඒ දේ කලේ හානියක් නොවලා එයාට ඒ දේ ලැබෙන්න ඕන කියලා ඔබ වෙනුවයි මමයි කරේ කිව්වා. ඒ ගල මුළුමනින්ම අයින් වුණ ඉතිහාසයේ තියෙන්නේ තක්වා නම් අල්ලාහ් වෙනුවෙන්ම කැප වෙලා කළ නිසා කියලා බව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන් කරලා තියෙනවා. ඉතින් හිතලා බලන්න අපි උනත් කරන දේ පිවිතුරුව අල්ලාහ් වෙනුවෙන්මයි කියලා අපි කළොත් විතරයි අල්ලාහ් තාලා ඒකට අපිට සවාබ් නම්බු දේවල් ලබා දෙන්නේ. ඒ වගේම අල්ලාහ් තාලා අපට කළ භාග්‍යයන්ගෙන් ගොඩාක් භාග්‍යයන් තියෙනවා. කතා කරන්න විලාව මදි. කෙසේ වෙතත් රමදාන් මාසය කියන්නේ ඒකෙන් අපි යම් ට්‍රේනින් එකක් ලැබුවා. මොනවා හරි ඕපදූප කතා කරනකොට අම්මෝ මට කතා කරන්න බෑ මේ මගේ නෝම්බි ඉවර වෙලා යනවනේ බින්දෙනවනේ ඒ හින්දා කුසල් නැති වෙනවනේ අන්තිමට කුසගින්නයි පිපාසයේ විතරනේ ඉතුරු වෙන්නේ ඒ නිසා මම අද ඒ වගේ දෙයක් කතා කරන්න කියලා අයින් වෙනවා ඒක මේ අපි මේ වකවානුවේදී රමදාන් මාසයේදී ලැබපු ඒ පුහුණුව ඉදිරි මාස නැවතත් ඉන්ෂාඅල්ලාහ් අල්ලාහ් තාලා අපට උදා කරලා දෙන්න ඕන ඒ රමදාන් මාසයේ ලැබෙන තුරු අප ඒකෙන්ම අපි පෝෂණය වෙලා හරියට ට්‍රේනින් එක හරියටම කරා නම් අල්ලාහ් තාලාගේ ආදරයට පාත්‍ර වෙනා විතරක් නෙවෙයි අපවත් අල්ලාහ් තාලා සටහන් කරගයි ඔහුගේ සැබෑ දේව බිය භක්තිය ඇති තක්වාදාරියෙක් ලෙස ඒ වගේම තමයි මේක ස්වර්ගයේ උනත් හිමි කරලා දෙන්නේ අල්ලාහ් තක්වාදාරීන්ට. ඒ කියන්නේ සමහරක් විට අපි දන්නවා පව් කියලා ස්ථිරව නොදැනීම දන්නේ මේක පවද්ද හොඳයිද නරකයිද හරාම්ද හලාල්ද කමන්නේ අයින් වෙනවා. අන්න ඒ වගේ ගතිගුණ අප තුල ඇති කරගත යුතුයි. දන්නේ නැණි සැක සහිත නම් පසුව ඕනනම් එහා සම්බන්ධව විද්වතෙක් ළඟ හොඳ ආලිම් කෙනෙක් ළඟ එහෙම දැනගන්න පුළුවන්. රයිට්. ඉතින් මේ ඒක එක පැත්තක හැම විෂයකටම ගුරුවරයෙක් ඕනේ. හකුරු කන්නත් ගුරෙක් ඕනේ කියලා කියනවා වගේ තක්වා වලටත් තක්වාදාරිගෙන් තමයි අප දැනගත හැක්කේ. කාටද තක්වාදාරියෙක් ෆලෝ කරන්න පුළුවන් ඉන්නේ. ඔහුව අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ අයද හොයා ගන්නත් නැති තරම්. ඒ නිසා අහ්ලු සුන්නතුල් ජමාත් අකීදාවේ නම් ඒ වගේ දෙයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? අපව යහමඟ යොමු කරන්න කියලා නබී නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව සහාබා අනුගාමිකයින් තමන් කොහොමද අපිව හදාගන්නේ කියලා එතුමාණන්ව අනුගමනය කරලා ඒ අයව තාබීන්වරු යනාදී වශයෙන් පැමිණිච්ච මුඋමීන් වරයෙකු නැත්තම් අල්ලාහ් අභියස පිවිතුරු වෙන තැනැත්තෙක්ව අපි තෝරාගෙන ඔහුගෙන් තක්වා මොකද්ද කියලා දැනගත නම් තක්වා වලට ගුරෙක් ඉන්නවා වගේ විතර නෙවෙයි තමන්ට තමන්ව හදාගන්න පුළුවන් වෙනවා. ඒක තමයි කාමිලු ෂේඛ් ඉබ්‍රාහිම් කියලා කියන්නේ. ඒක වෙන පැත්තකට යොමු වෙන එකක්. ඒක දැන් මම කතා කරන්න මේ අවස්ථාවේදී ඇති කරගන්නේ නැහැ. ඒ හින්දා අපි දන්නවා අල්ලාහ් තාලා අපට ලබා දීලා තියෙන මේ භාග්‍යයන්ගෙන් උතුම් භාග්‍ය තමයි රමදාන් මාසයේ අප ගත්ත ට්‍රේනින් එක පන්නරය පුහුණුව මේ තුල අප කරුණාව පළවෙනි 10 බලන්නකෝ රහමත් නම් වූ 10 තමයි අපි හිටියේ. ඒ රහමත් කියන 10 අපි ඇත්තෙන්ම අල්ලාහ් අපිට රහමත් කරලා තියෙන නිසා තමයි අපි අද පණ පිටින් මෙතන ඉන්නේ. හුස්ම ගන්න එක බලන්නකෝ. ඊටතර භාග්‍යයක් නැහැ. වීසිං එන අවස්ථාව කල්පනා කරලා බලන්න. ආපු කෙනෙක් දැක්කොත් එimhe කල්පනා කරලා බලන්න කොයිතරම් වේදනාවක් විඳිනවද කියලා. එතකොට අල්ලාහ් තාලා ඒ ලබා දීලා තියෙන භාග්‍යයට කොයිතරම් අපි තුති පුදන්න ඕනේද? දෙක
මග්ෆිරත් නම් පව්කමාව ලබා දුන් 10. ඒකට ඉමාම්වරු සඳහන් කරලා ලබා දීලා තියෙන දුආවල තේරුම දැක්කනම් ඇත්තෙන්ම පුදුම හිතෙනවා. ඉතින් සමහරක් මස්ජිද් වල මම කාටවත් පහර ගහන්නෙම කතා කරනවා නෙවෙයි අදාළ දුආ පවා නැහැ. අතර මැදදී ඔය තරාවිහ් වල පවා අදාළ දුආ සලවත් නැත නිකම්ම නිකන් නැගිටිනවා. මග අපිට ඒක අදාළ නැහැ. ඒ කරන අය ඒ අය මේ වපුරන දේවල් අස්වැන්න නිලාගයි. බලන්න අල්ලාහ් තාලා අපට ඒ නබිනාක සල්ලල්ලාහු අලයිහි මගින් ඉමාම්වරු අපට ගොනු කරලා දීලා තියෙන එක අල්ලාහුම්ම රහම්නා බිරහ්මතික යා රහ්මන් රහීමීන්. යා අල්ලාහ් දයාවන්තන්ගේ ශ්‍රේෂ්ඨය වන අසීමිත මහා දයාවන්තයනනි ඔබේ දයාවෙන් අප වෙත දයාව දක්වනු මැනව. හැමදාම ඉල්ලනවා පළවෙනි 10 තුල ඒක මින් අනතුරුව ජීවිතේදී ඉල්ලන පුරුදු වෙන්න. දෙවෙනි 10 තුල අල්ලාහුම්ම ගෆිර් ලනා දුනූබනා ව ඛතායානා කුල්ලහා රබ්බල් ආලමීන්. යා අල්ලාහ් සර්ව ලෝකේම මවා පරිපාලනය කර ආරක්ෂා කරන පරමාධිපති ආනනි අපේ පවහා වැරදි ක්‍රියා කමා කොට සියලු උවදුරු වලින් ආරක්ෂා කරමින් අයදී සිටින්නෙමු කියලා ඉල්ලනවා ඊළඟ 10 තුල. මේකත් ඉදිරියට ගෙනියන්න. ඊට පස්සේ අවසාන 10 අල්ලාහුම්ම අතිකිනා මිනන්නාර් වදඛිනල් ජන්නතල් ෆිර්දෞස් යා රබ්බල් ආලමීන්. යා අල්ලාහ් සර්ව ලෝකේම වා පරිපාලනය කර ආරක්ෂා කරන පරමාධිපතින අපට නිරයෙන් නිදහස ලබා දී උත්තරීතර ජන්නතුල් ෆිර්දෞස් නම් වූ ස්වර්ගයට පිවිසීමට උපකාර කරනු මැනව කියලා ඉල්ලන දුආ තමයි ඒකේ අපි කළේ. මේකෙන් කීයෙන් කී දෙනෙක් කළාද කියන එක තමන්ගේ හදවතට අත තියලා දැනගත්තොත් වඩාත්ම සුදුසුයි කියලා හිතෙනවා. කාවත් රිදවීමත් මේ වගේ බලාපොරොත්තුවක් නෙවෙයි. අප මේ ලෝකේ අල්ලාහ් අනිවාර්යෙන් අහනවා. අල්ලාහ් අපට අල්ලාහගේ වාජිබ් සිෆත් 20න් 7ක් අපට ෆික්ස් කරලා තියෙන්නේ. අල්ලාහයි මල්ලඟ දීලා මං ඔබට දායාද කළ ඒ වයින් මොනවද කරේ කියන අහනකොට උත්තර නැති වෙයි. කුද්රතුන් ඉරාදතුන් සමෝන් බසරුන් කලාමුන් හයියුන් ඉල්මුන්. ඕවට අල්ලාහ් ප්‍රශ්න අහයි. මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඛතම අල්ලාහ් අලා කුලූබිහිම්. එක්කෙනෙක් මා නොමග යනවා කියලා අල්ලාහ් තාලාගේ සාන්තුවරයෙකුට සාලිහින් වරයෙකුට අල්ලාහ් පිළිගත් තැනැත්තෙකුට රිදවුවා නම් අල්ලාහ් එතනින් ඈත් කරනවා විතරක් නෙවෙයි. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. හදවතට අල්ලාහ් මුද්‍රා තියලා තියෙනවා. වඅලා සමහිම් කියන්නේ ඇහෙන්නේ. වඅලා අබුසාරිහිම් අස්තිනෝ බල්ලා තේරුම් ගන්න බෑ. තවත් තැනක කියනවා අල්ලාහ් තාලා කල්ලා අන්හම් නිකන් තිරිසන්නු වගේ. ඊට පස්සේ කියනවා බල්හුම් අමල් ඊට වඩා නීචයි කියලා සඳහන් කරනවා. කාටවත් දොස් කියන්නේ නෙවි දයාබර සහෝදරවරුනි අල්ලාහ් තාලා අපට ලබා දීලා තියෙන මේ මහඟු භාග්‍ය අප ජීවිතේ හුස්ම අරගෙන ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තියෙන එක අල්ලාහ් අබියස මොන දේ හම්බ කළත් අනිවාර්යයෙන්ම අපේ ආලම් බර්සඛ් නම් වූ සෝහන් ජීවිතයට යා යුතුයි. කිසි කෙනෙක් මේ ලෝකේ බේරිලා ඉන්න බෑ. 4 දිනක හැර ඒ 4 දින දැන් කියන වෙලාවකට හිදර් අලයිහිස්සලාම්, ඉද්‍රීස් අලයිහිස්සලාම්, ඊසා අලයිහිස්සලාම්, ඉලියාස් අලයිහිස්සලාම් යාගේ කට්ටිය ඉන්නවා. ඒ හැර ඒ කට්ටිය සූර් නලාවෙන් අනතුරු අල්ලාහ් තාලා ඒ අයවත් මරණයටපත් කරන කතා හැම තියෙනවා. ඒක මම දැන් මෙතන කතා කරන්න යන්නේ නැහැ. කෙසේ වෙතත් ඒ නිසා නැවතත් මතක් කරන්නේ අල්ලාහ් තාලා අපට ලබා දීලා තියෙන භාග්‍යමත් මේ අවස්ථාව මේ අපි ලබාගත් පන්නරයේ ට්‍රේනින් එක පුහුණුව ඉතුරු මාසවලට අරගෙන සංවර්ධනය කර ගනිමින් ඊළඟ ඉන්ෂාඅල්ලාහ් තාලා අල්ලාහ් අපට අවස්ථාවක් ලබා දීලා ලබන අවුරුද්දේ රමදානයේ තියා රබ්බි අල්ලාහ් අප සියලු දිනාටම ආයු කාලය දීර්ඝ කර දෙනු මැනව. යා අල්ලාහ් අප මේ රමදාන් මාසයේ ඉල්දු අල්ලාහුම්ම රහම්නා බිරහ්මතික යා රහ්මන් රහීමින් කියන දුආව කබූල් කරමින් අපට යා රබ්බි අල්ලාහ් භාග්‍ය ඉදිරියටත් පිරිනමන්න. ඒ වගේම යා රබ්බි යා අල්ලාහ් අප මතක් කර සිටින්නේ නැවතත් පෞකමාවද ලබා දී ඒ වගේම යා රබ්බි යා අල්ලාහ් මේ අපෙන් සමුගන්නා වූ රමදානය අපව හොඳට හැදුවා යා අල්ලාහ්. යා රමදාන් अस्सलाम अलैकुम या शहर रमज़ान. रमज़ान මාසයේනි අල්ලාහ් අපට දුන් දායාදයක් වශයෙන්
අල්ලාහගේ ශාන්තිය හා සමාදානය රමදාන් මාස උදෙසා ඇති වේවා. අස්සලාමු අලයිකුම් යා ශහරුර් රහ්මා. අස්සලාමු අලයිකුම් යා ශහරුල් මග්ෆිරා. අස්සලාමු අලයිකුම් යා ශහරු ඉතුකුම් මිනන් නාර්. අස්සලාමු අලයිකුම් යා ශහරුර් රහ්මා. අස්සලාමු අලයිකුම් යා ශහරුල් මුබාරකා. අස්සලාමු අලයිකුම් යා ශහරු ලෛලතුල් ඛද්ර්. අස්සලාමු අලයිකුම් යා ශහරු තිලාවතුල් කුර්ආන්. යා අල්ලාහ් මෙවන් අවස්ථාවන් අපට ලබා දුන් ඒ උත්තරීතර රමදාන් මාසය නැවතත් අපට විසීමට ආයු කාලය දීර්ඝ කර දෙනු මැනව. දීර්ඝ වූ ආයු කාලයේ යහපත් දේවල් කොට ඔබේ යහගත්තනම් සාලිහින් වීමේ වාසනාව උදා කර දෙනු මැනව. අප සීල දිනන පැමිණි දිපෙන දුක්ඛම් කොටට බාධක භයානක රෝගී තත්ත්වයන් හදිසි වීමට මුණ ගොදුරු නොවි යහපත් මට්ටමින් ජීවත් වීමටත් අප කරන රැකිරක්ෂා ගනුදෙනු වෙලහෙළඳවල බරකතේ අභිවෘද්ධිය ඇතිකොට ජීවත් වීමටත් අන්න අය ළඟ අතුනපා ගෞරවයෙන් ජීවත් වීමට යා අල්ලාහ් උදව්පකාර කරනු මැනව. ඒ වගේම යා රබ්බි යා අල්ලාහ් අපි දෙමව්පියන් වෙන්න පුළුවන් නැත්නම් ඒ කටික දෙමව්පියන් වෙන්න පුළුවන් ඥාති නීති මිත්‍රාදීන් යා රබ්බි යා අල්ලාහ් සොහොන් ගැබ්වල ඒගොල්ලන් කබ්බර වල ජීවත් වෙනවා යා අල්ලාහ් ඒ අයටද පව් කමා කොට යා රබ්බි අල්ලාහ් ස්වර්ග සියලුම සොහොන් ගැබ් ටික ස්වර්ග උද්‍ය ඔබවත් ඔබේ රසූල් වරයාණන්වත් මින නබීන සිද්දීකින ශුහදා ව සාලිහින් නව යහ ගැත්තන්න පිළිපදිමින් පිළිගෙන මේ ලෝකෙන් සමගින සොහොන් ජීවිත ගත කරන්නා වූ සීල දිනට යා රබ්බි අල්ලාහ් භාග්‍ය පිරිනම නැවත නැවතත් අපට රමදාන් මාසයන් ලැබීමට උදා කර දෙන අතර යා රබ්බි අල්ලාහ් ලෛලතුල් ඛද්ර් රාත්‍රියන්ද ඉදිරි වසරවලදී යා අල්ලාහ් අපට ලබා දී අපට භාග්‍ය පිරිනමන මැනව අප සීල දිනගෙන් පව් කම කොට කරුණාව දක්වා ආශිර්වාද කරන මැනව දෙමෝපියන් ඥාතින හිත මිත්‍රාදීන් සීල දිනාගෙන් පව් කම කොට යා අල්ලාහ් බරකත්නම් රහමත්නම් අවියුර්දී ඇතිකොට යා අල්ලාහ් අපට භාග්‍ය පිරිනමන මැනව. لا إله إلا الله لا إله إلا الله لا إله إلا الله لا